හරි. එනවා නේද? එනවනේ. මං කතා කරන එක ඇහෙනවද ළමයි? මං කතා කරන එක ඇහෙනවද? ඔව් සර්. ඔව් සර්. හරි. අපි ඉස්සරහට යමු. අපි දැන් කතා කරන විදිහ මෙතන. එතකොට ප්‍රොසීඩියර් එකක්. හරිද? ප්‍රොසීඩියර් එකක්. ඒ කියන්නේ කාර්ය පටිපාටියක්. එතකොට කාර්ය පටිපාටියක් ලියන පිළිවෙල මේක මොකද්ද? මුලින් ප්‍රොසීඩියර් කියලා ලියනවා. ඊට පස්සේ ඒකට දාලා නමක් දෙනවා. මේ නමක් දෙනවා. ඊට පස්සේ අපිට ඒක හදන්න මොකක් හරි ඉන්පුට් එකක් ඕනේ නම් මේ පොඩි ක්‍රමලේඛ කෑල්ලට ඉන්පුට් එකක් ඕනේ වෙනව නම් ඒ ඉන්පුට් එකට අදාළව මෙතන අපි පොඩි වේරියබල් එකක් හදා ගන්නවා. දැන් උදාහරණයක් විදිහට ඔන්න බලන්නකෝ. දැන් ඉදිරියට යන්න. හරිද? ඒකත් අතරින්ම මේකේ අන්තර්ගතයට එන්නේ. මෙන්න මේ ටික දෙන්නේ. begin සහ end කියන එක අතරනේ. එතන මොකද්ද වෙලා තියෙන්නේ? begin සහ end කියලා එකක් දාන්නේ. එතන begin කියලා එකක් තියනවාට වෙනවා. ආය මෙන්න මෙතන n කියලා තව එකක් තියෙනවා. මේක කරන්නේ මොකටද? මෙන්න මේ උපක්‍රම ලේඛය ඇතුලේ රූල් කීපයක් තියෙන පුළුවන්. ඒතර උපක්‍රම ලේඛය ආරම්භ වෙන්නේ මෙතනින් සහ අවසන් වෙන්නේ මෙතනින් කියන තමයි එතන දාගෙන තියෙන්නේ. ඒතර උපක්‍රම ලේඛයේ වෙන්නේ මොකද්ද? මුලින්ම මේ write ln කියලා enter radius කියලා පොඩි එකක් දාලා තියෙනවා. පොඩි ස්ටේට්මන්ට් එකක්. ඊට පස්සේ read කියලා වරහන් ඇතුලේ රේඩියස් කියලා තියෙනවා. එහෙනම් මට කියන්න කවුරු හරි කෙනෙක් කියන්න මෙන්න මේ රූල් දෙකෙන් වෙලා තියෙන්නේ මොකක්ද? මේකට මේ උපක්‍රම රේඛ ගැන දැනුම අවශ්‍ය නැහැ. කවුරු හරි කෙනෙක් කතා කරලා මොකක්ද ඒ කරලා තියෙන්නේ කියලා කියන බෑ. මම අහන්නේ මේ ඉන්පුට් පේලි දෙක එක ගැන අරගෙන විතර. තියෙනව නේද? මොකද්ද? ඉන්පුට් එක දත්ත අරගෙන ඇතුලේ තියෙනවනේ. අන්න හරි අන්න හරි. මොකක් හරි. මොකද්ද ඒ කරලා තියෙන්නේ? ඉන්පුට් එකක් අරගෙන තියෙන්නේ. ඉන්පුට් එකක් අරන් තියෙනවා මම උත්තරේ සම්පූර්ණ කරන්න. රේඩියස් කියලා වේරියබල් එකකට බාහිරින් ඉන්පුට් එකක් අරගෙන තියෙනවා. එතකොට මේ මෙතෙන් අපිට රේඩියස් කියලා වේරියබල් එකක් ඕන වෙනවනේ. අන්න ඒකින්ද තමයි මෙතන යාලා මේ විදිහට වේරියබල් එකක් හදාගෙන තියෙන්නේ. තේරුණාද? එතකොට අන්න එහෙම කවුරු හරි එක්කෙනෙක් අවශ්‍ය වෙනවා නම් ඒ අවශ්‍ය කෙනාව අපිට මෙතන හදා ගන්න පුළුවන්. එතකොට ඒ හදාගන්නදී අර සාමාන්‍ය වේරියබල් එකක් හදාගන්න වෙයි. සාමාන්‍ය වේරියබල් එකක් හදාගන්න විදිහම තමයි මොකක්ද? වේරියබල් කියන එක අංගන වා ඊට පස්සේ රේඩියස් වායාගේ දත්ත ප්‍රරූපේ. ඔය දේ ඔය විදිහට දාන්න පුළුවන්. ඕකේ. ඒක ඉස්සරහට යද්දී ප්‍රැක්ටිස් වෙයි. හරිද? කලබල නැතුව අහගන්න. එහෙනම් ආදාන මොකද්ද මේ කරලා තියෙන්නේ? ආදානයක් ගන්න එක තමයි කරලා තියෙන්නේ. ඒතකොට ආදානයක් ගන්න එකට දාලා කාර්ය ප්‍රතිපාදියක් තමයි ලියලා තියෙන්නේ. හරිද? බලමු මේ ක්‍රියාත්මක වෙනවද කියලා. ඊළඟට පහළනේ මොකද ආය ප්‍රොසීජර් කියලා එකක් තියෙනවා. එහෙනම් මේ තව කාර්ය ප්‍රතිපාදියක් තියෙනවා. එහෙනම් ඒ කාර්ය ප්‍රතිපාදියේ නම මොකක්ද? process area. process area කියන එක තමයි යාගේ නම. ඒතර process area කියන කාර්ය ප්‍රතිපාදිය දාගන්නට ඔයාලට පේනවා මේ ආයෙම අර වගේම වේරියබල් එකක් හදාගෙන තියෙනවා. එතකොට හොඳට මතක තියාගන්න මෙන්න මේ වේරියබල් එක මේ හදාගත්ත මේ රේඩියස් කියන වේරියබල් එක වැඩ කරන්නේ මෙන්න මේ කියන පොඩි උපක්‍රම ලේඛයක් තුළ විතරයි කියන්නේ. ඒතර මෙතන රේඩියස් කියන එක නා එයා වැඩ කරන්නේ මෙන්න මේ කියන උපක්‍රම ලේඛය තුළ විතරයි. මෙයත් එහෙමයි. මෙයත් මෙන්න මේ කියන උපක්‍රම ලේඛය තුළ විතරයි වැඩ කරන්නේ. හරි. එතකොට මෙන්න මේ කියන දෙවන උපක්‍රම ලේඛයට ආවම මොන බලන්න ආපහු ඒක ඇතුලේ එයා ආයි තව වේරියබල් එකක් අරගෙන තියෙනවා. හරි. එතකොට ඔයාලට හිතනදී මොකක්ද ඒ කරලා තියෙන්නේ? දැන් මෙතනත් වේරියබල් එකක් තියෙනවා සහ මෙතනත් වේරියබල් එකක් තියෙනවා. මොකක්ද ඒ කරලා තියෙන්නේ? ඔන්න බලන්නකෝ ඈ. දැන් මෙන්න මෙයා හිතන්න මෙතන අරන් තියෙනවා. හරි. එච්චර ඕනෙත් නෑ. ඒක ඕනෙත් නෑ. මම ඒක කියන්න කලින් මම මෙහෙම එකක් අහන කවර උත්තරේ. මෙන්න මේ පේලි දෙකේ මොකද්ද වෙලා තියෙන්නේ? මම කියන්න මොකද්ද කරලා තියෙන්නේ? මේ දැන් අපි මොකටද මේ මුලින්ම බලන්න මොකටද මේක ලියන්න යන්නේ මොකටද ලියන්න යන්නේ වෘත්තයක වද්ද අපි ගණනය කරන්නයි යන්නේ වර්ගඵලයයි පරිධියයි නේ වර්ගඵලයයි පරිධියයි එතකොට මේ වර්ගඵලය ගණනය කිරීමට දාලා තමයි මේ කෝඩ් එක ලියලා තියෙන්නේ මේ ඒරියා සමානයි 5 මේ 5 ට අදාළ අපි කොන්ස්ටන්ට් එකක් තියලා තියෙන්නේ මේ 5 කියන්නේ 22 බෙදීම 7නේ 5 රේඩියස් කියන්නේ array වැඩි කරලා දෙනවා ආයම array කියන්නේ 5r වර්ගය නේද වෘත්තයක වර්ගඵලය කියන්නේ. ආයෙනම් අන්න එක තමයි එළියට තියෙන්නේ. මේ කියන්නේ වෘත්තයක වර්ගඵලය සමානයි
5R වර්ගයකින් කරනවා ඔය ලියලා තියෙන්නේ. හරිනවද? මෙන්න මේකෙන් ප්‍රොසීඩි එකකින් කරන්නේ වර්ගඵලය ගණනය කරන එක. එතකොට හොඳට බලන්න. දැන් මෙයා මෙතන ආකාර දෙකකට වේරියබල් දෙකක් හදාගෙන තියෙනවා. දැන් මම ඇහුවේ ඇයි ඒ කියලා. ඔන්න බලන්නකෝ. දැන් අපි මොකක්ම හරි තැනකදී අපි වෘත්තයක වර්ගඵලයක් හොයනවනම් අපිට බාහිරින් ඕන වෙන දත්තය මොකක්ද? අරයනේ. වෘත්තයක අරය දැනගෙන ඉඳියොත් විතරයි අපිට යාගේ වර්ගඵලය ගන්න පුළුවන්. එතකොට අර බාහිරින් ඕන වෙන කෙනාව තමයි මෙතෙන් අපි හැම වෙලේම දාන්නේ. දැන් මේ මෙතන උඩ එකෙත් බලන්නකෝ. මෙන්න මේ ක්‍රියාවලිය කරගෙන යන්න නම් අපිට බාහිරින් දත්තයක් ඕනේ. මොකක්ද? ඒ දත්තය තමයි අරය. එතකොට මෙතනින් කරන්නේ අරය ආදානයක් විදිහට අරගෙන ගබඩා කරගන්න. එතකොට අරය ආදානයක් විදිහට අරගෙන ගබඩා කරගන්න නම් අපිට බාහිරින් අරය කියන ඉන්පුට් එක හම්බෙන්න ඕනේ මේ පොඩි ක්‍රමලයක කොටසට. එතන මෙතනත් එහෙමයි. මෙතන ඒරියා එක ගණනය කිරීම කියන වැඩේ වෙන්න නම් වර්ගඵලය ගණනය කිරීම කියන වැඩේ වෙන්න නම් බාහිරින් අපිට ආදානයක් ඕන වෙනවා. මොකක්ද ඒ ආදානය? අරය. එතකොට මේ දෙකේදීම එකම ආදානය තමයි ඕන වෙලා තියෙන්නේ. ඒකට ඒකට යාළම අවස්ථා දෙකේදී පොඩි වේරියබල් දෙකක් හදාගෙන තියෙනවා එකම නමින්. එකම නමින් වේරියබල් දෙකක් හදාගෙන තිබ්බොත් ඇස්කල් වල එක එර එකක් ඇති නේ. එකම නමින් වේරියබල් දෙකක් හදාන්න බෑ. හැබැයි මං කිව්වා මොකද්ද? මෙන්න මේ කියන වේරියබල් එක වැඩ කරන්නේ කොතෙන්ද විතරයිද? මෙන්න මේ කොටසට විතරයි. තේරුණාද? මෙන්න මේ වේරියබල් එක වැඩ කරන්නේ මේ කොටසට විතරයි. ඒකයි එකම නමින් හදාගෙන තියෙන්නේ. ඔයා දැන් ඕන මෙතන රේඩියස් හිතුවා මෙතන r කියලා දුන්නත් කිසි වරදක් නෑ. එතකොට දැන් ඔයා මෙතන රේඩියස් කියලා අරන් තියෙන හින්දා තමයි මේක ඇතුලේ හැමතැනම ආ රේඩියස් කියලා අරන් තියෙන්නේ. නේ? තේරුණාද? ඔයා මෙතන රේඩියස් නැතුව r වගේ දැම්මා නම් ඒතර ඔයා මේ තැන් වලට r කියලා දාන්න ඕනේ. ඒ වාට ඉස්සරහට තේරෙයි. අපි බලමුකෝ. හරි. එතකොට දැන් මං කිව්වා මොකද්ද? මෙන්න මේ වේරියබල් එක හදාගෙන තියෙන්නේ මේ පොඩි කොටසට මේ පොඩි ක්‍රමලයක කොටසට. මොකද්ද පොඩි ක්‍රමලයක කොටස කියන්නේ? මෙන්න මේ ක්‍රමලයක කොටස. මේ ක්‍රමලයක කොටස ඉදිරියට ක්‍රියාත්මක කරගෙන යන්න නම් මෙන්න මේ විදිහේ මේ ආදානයක් ඕනේ. එතකොට ඒ ආදානය ගන්න තමයි මෙයාව දාගෙන තියෙන්නේ. හැබැයි මෙයාව අරගෙන තියෙන්නේ මොකටද? මෙයාව ඕනේ වෙන්නේ ඔයාලට පේනවා ඒරියා කියන්නේ මොකක්ද? ඒරියා කියන්නේ මෙයා ලබා දෙන අවුට්පුට් එක මේ right ln කියලා අවසානයේ ඒරියා එක print කරලා තියෙන එකට මේ ඒරියා කියලා හදාගෙන තියෙන්නේ යාව භාවිතා කරන අවුට්පුට් එක දෙන්න. හරි. ඒතර ඉන්පුට් වලට තමයි මෙන්න මේ විදිහේ වෙනම වේරියබල්ස් මෙතන හදාගන්නේ. ඔයාට මේකට දාලා තව මොනවා හරි වේරියබල්ස් ඕන නම් ඉන්පුට් නොවන මොනවා හරි වේරියබල්ස් ඕන නම් මේ ඇතුලේ ගණනය කිරීමකින් එන මොකක් හරි දත්තයක් ගබඩා කරගන්න ඔයාට මෙන්න මේ වගේ මොනවා හරි වෙන වේරියබල්ස් ඕන නම් ඔයා මෙන්න මේ ආකාරයෙන් තමයි හදාගන්නේ. ඒකත් ඉස්සරහට තේරෙයි. බලමු පොඩ පොඩ දැන් මේක ලොකු කොටසක් නේ ලොකු පාඩම් කොටසක් ටික ටික කරගෙන යද්දී තේරෙයි. හරි. මම ඊළඟ කොටසටත් එන්නම්. ඊළඟ කොටසට ආවම මේක තවත් ප්‍රොසීඩිය එකක් තවත් කාර්යපටිපාටියක්. මේ කාර්යපටිපාටියෙන් වෙන්නේ මම කියන්නම් මොකක්ද? සර්කියුලම් කියලා කෙනෙක් කරන් තිනවා. සර්කම් නේ සර්කම් කියලා කෙනෙක් කරන් තිනවා. මොකක්ද ඒකෙන් කරන්නේ? 25R 25R කියන මොකක්ද? පරිධියනේ වෘත්තයක පරිධිය ගණනය කිරීම තමයි මෙන්න මේ කියන ක්‍රමලේඛ කොටසෙන් වෙන්නේ. හරිද? එතකොට වෘත්තයක පරිධිය ගණනය කරන්න නම් වෘත්තයක අරය ඕනේ ආදානය විදියට. ඒකයි මේ මෙතෙන්ට යව දාලා තියෙන්නේ. හරි. එතකොට ඒකට දාලා ඊට පස්සේ පරිධිය ගණනය කරන්න මෙයා සර්කියුම් කියලා එකක් අරගෙන තියෙනවා. එතකොට මේ සර්කියුම් කියන වේරියබල් එකත් එයා මෙතන නිර්මාණය කරගෙන තියෙනවා. එතකොට එයා ඉදිරියට ඕන වෙනවා මේ සර්කියුම් කියන එකට දාලා තමයි 25R කියන කෙනාව ගණනය කරලා එයාව ගබඩා කරන්න. සහ අවසාන වශයෙන් සර්කියුම් එක එයා මොකද්ද කරලා තියෙන අවුට්පුට් කරලා තියෙනවා. හරි. එතකොට මට හිතෙනවා ඔයාලට තේරෙන්නේ නැති 100%ක් නගත් පොඩියට හරි තේරෙන්නේ නැති මොකද්ද මෙන්න මේ දේ තේරුණා නම් ඇති වැඩ තුනක් කරගන්න එයා කෝඩ්ස් තුනක් හදාගෙන තියෙනවා ඒ කෝඩ්ස් තුනෙන් වෙන්නේ මොකක්ද පළවෙනි කෝඩ් එකෙන් එයා අරගෙන තියෙනවා ආදානයක් ඒ ආදානය තමයි අරය එයා අරය රේඩියස් කියලා එකක සේව් කරලා තියෙනවා ඊට පස්සේ මෙතන ආයෙම ඒරියා එක ගණනය කරලා තියෙනවා තුන්වෙනි එක්කිනාව භාවිතා කරලා පරිධිය ගණනය කරන්න. හරි. මට කියන්න ඔතන ඔය මම කතා කරපු දේවල් ටික තේරුණාද? මොනවම හරි තේරුම් නැති දේවල් කියනවා නම් අහන්න බලමු. අහන්න නම් තේරුණා නම් තේරුණා කියන්න තේරුම් නැත්නම් අහන්න මගේ. තේරුණා සර්. අනිත් අය
තේරුණා. තව කවුද ඉන්නේ මේ ජලනී තේරුණාද? ඒ කවුද ඉන්න කල් හරිනවා මధు පින්නවා තේරුණාද? ඔව් අයියේ. හරි. අනිත් අය මෙසේජ් එකක් දාන්න තේරුණාද නැද්ද කියලා. හරි. ඕකේ අපි ඉස්සරහට යනවා. හරි. එතකොට මම මේකට දාලා එතනින් නතර වෙනවා. දැන් අපි ප්‍රධාන ක්‍රමලේඛයට මේ තියෙන ප්‍රධාන ක්‍රමලේඛය මම හැම වෙලාවෙම කිව්වා ඔයා ප්‍රොසීඩියර්ස් දැන් මෙතන තුනක් හදාගෙන තියෙනවා. තුනක් නෙමෙයි 100ක් හදුවත් ඒවා ක්‍රියාත්මක වෙන්නේ හැම වෙලාවෙම මේ කෝඩ් එක ක්‍රියාත්මක වෙන පිළිවෙලක් තියෙනවා. හරිද? මුලින් පළවෙනි එක්කිනා ක්‍රියාත්මක වෙනවා. ඊට පස්සේ දෙවෙනි එක්කිනා ක්‍රියාත්මක වෙනවා. තව එකක් කියන්නම්කෝ. ඔයාලට මතකයිද? ඔයාලට මතකයි නා. ඔයාලා ඉස්කෝලේ උගන්වන්නේ නැති. හරිද? ඉස්කෝලේ උගන්වන්නේ නැති මම මේ කියන දේවල් බලන්න මතකද කියලා. මෙන්න මෙහෙම කට්ටියක් කතා කරන්නේ නැති. මෙහෙම කට්ටියක්ව කතා කරන්නේ නැති. බලන්න. මෙන්න මෙහෙම කට්ටියක් කතා කරද්දී බලන්න. මෘදුකාංග කියන කට්ටියව මෘදුකාංග කියන අයව කොටස් දෙකකට බෙදනවා. මොකද්ද? පද්ධති සහ යෙදුම් මෘදුකාංග. යෙදුම් මෘදුකාංග කියවම මේ මම දැන් මෙතන වැඩ කරන software ඔක්කොම යෙදුම් මෘදුකාංග. නේ? zoom එකේ යෙදුම් මෘදුකාංගයක් මේ මගේ යට බලන්න task bar එක zoom එකේ යෙදුම් මෘදුකාංගයක් නේ? මෙතන Chrome එකත් යෙදුම් මෘදුකාංගයක් විදිහට ගන්න පුළුවන් මේ අවස්ථාවේදී හැබැයි අය කරා විදිහට වෙබ් අතර එක්සුවා. ඊළඟට මේ PDF එක ඔන් කරලා තියෙන යෙදුම් මෘදුකාංගයක් ඊළඟට මේ ඔක්කොම මේ මෙතන යන logs එක කියලා කෙනෙක් යෙදුම් මෘදුකාංගයක් මේ ඔක්කොම යෙදුම් මෘදුකාංග. හරි. පස්සුදුවක් අහන්න භාවිත කරන music player එක ආයෙ යෙදුම් මෘදුකාංගයක්. හරි. Microsoft Word එකේ යෙදුම් මෘදුකාංගයක් Excel එකේ යෙදුම් මෘදුකාංගයක්. හරි. ඉස්සරහට යමු. පද්ධති මෘදුකාංග බෙදෙනවා තවත් කොටස් තුනකට. මතකයිද? මොනවාද? මෙහෙයුම් පද්ධති, උපයෝගිතා මෘදුකාංග, අවසාන එක්කෙනා භාෂා පරිවර්තක. මතකද? භාෂා පරිවර්තක. මතකද? උත්තර දෙන්න ළමයි මතකයිද? වැඩි මතකයිද? මතකයිද? ඔව් අයියේ. හරි. ඔව්. ඊළඟට දැන් මේ OS වලට අදාළ ඔයාලා වෙනම පාඩමක් ගන්න ඉගෙන ගන්නවනේ. ඒකද මම ඒව කතා කරන්න යන්නේ. සහ මේ උපයෝගිතා මෘදුකාංග කියන කට්ටියවත් ඔයාලට අයිති කතා වෙනවා මේ OS පාඩම ඇතුළෙම. හරිද? මේ භාෂා පරිවර්තක කියන කොටස නම් මේක ඔයාලට මෙතන ඔයාලට උදාහරණ තුනක් දීලා ඇති. හොඳට බලන්න. ඔයාලගේ සිලබස් එකේ උදාහරණ තුනක් දීලා තියෙනවා. මොනවාද? සම්පාදකය. ඊට පස්සේ අර්ථ වින්‍යාසකය ඊට පස්සේ assembler කියලා එකක් දීලා assembler ඔය විදිහට තුනක් දීලා එතනින් මෙන්න මෙයාව ගැන මම මේ කතා කරන්නේ කවුද මෙන්න මේ කියන සම්පාදකය මේ සම්පාදකය කියන කෙනාට කියනවා කම්පයිලර් එකක් කියලා කම්පයිලර් එතකොට දැන් මේ කම්පයිලර් එකක් කියන කවුද කියලා මම පොඩ්ඩක් මතක් කරන්න යන්නේ එතකොට තමයි මේ කම්පයිලර් එක තමයි මම මේ වැඩ කරන්නේ. ඔයාලට පේනවද මෙන්න මෙතන උඩම තියෙනවා මොකද? online Pascal compiler කියලා තියෙනනේ ආයෙත් මේ කම්පයිලර් එක. ඒතර කම්පයිලර් එකක් එහෙම නැත්නම් සම්පාදකයක්. සම්පාදකයෙන් කරන්නේ මම මේ කෝඩ් එකක් දුන්නම මම සරලව කියන්නේ ඔයාලා ඔලෙවල් ළමයිනේ. මේක කෝඩ් එකක් දුන්නම මේ කෝඩ් එක එයා කියවලා පේලියෙන් පේලිය කියවලා ඒකට දාලා අවුට්පුට් එකක් දෙන එක තමයි කම්පයිලර් එකකින් වෙන්නේ. හරිද? එතකොට හරි. එතකොට මම කියන්න ඕනේ මෙන්න මේ කියන කම්පයිලර් එක කියවගෙන යන්නේ මෙන්න මේ විදිහට. හරිද? මේ Pascal code එක මේ කම්පයිලර් එක කියවන්නේ මෙන්න මේ විදිහට. එයා මුලින්ම මෙන්න මේ විදිහට පළවෙනි පේලිය බලන. පළවෙනි පේලිය කියවලා ඒකට දාලා මොකක්ම හරි ගණනය කිරීමක් කරන්න හරි මොකක් හරි ආදානයක් ගන්න හරි ප්‍රතිදානයක් දෙන්න හරි මොනවා හරි කියනවා නම් කරනවා. හරිද? මේකට දාලා මුකුත් නෑ. ආයා තේරුම් ගන්නවා පළවෙනි එක. ක්‍රියාත්මක කළා. මෙයා මේ ප්‍රෝග්‍රෑම් එකක් හදන්නයි යන්නේ. ප්‍රෝග්‍රෑම් එකේ නම තමයි procedure circle කියන්නේ. සහ මේකෙදි input සහ output කියන දෙකම භාවිතා වෙනවා. input output භාවිතා වෙනවා කියන එක එයා තේරුම් ගන්න. ඊට පස්සේ ඉස්සරහට යද්දි දෙවෙනි පීරියඩ් එක මෙයා තේරුම් ගන්න මොකද්ද? මෙයා constant එකක් හදාගෙන දෙනවා. එයාගේ නම 5. ඒතර 5 ගේ අගය 22 බෙදීම 7 කිව්වම එන අගය තමයි යා 5ට ගබඩා කරන්නේ. එහෙනම් මම ගිහිල්ලා ප්‍රධාන මතකයේ 5 කියන නමෙන් කෝෂයක් වෙන් කරගෙන මතකයෙන් ඉඩක් වෙන් කරගෙන ප්‍රධාන මතකයේ කියන RAM එකනේ
ටක් ගාලා මෙයා ගිහලා මොකද කරන්නේ? RAM එකේ පොඩි ඉඩක් වෙන් කරගෙන පොඩි කාමරයක් වෙන් කරගෙන ඒකට නම ගහනවා මොකද්ද? 5. 5 කියලා නම ගබඩා කරලා ඒකේ නම ගහලා ඒකේ ගබඩා කරනවා 22 7න් බෙදුවම එනවා කියලා. ඒ 5 ගියාගේ ඒකේ ගබඩා කරනවා. හරිද? අර වාගේ මොකද්ද අපි උදාහරණයක් ගමුකෝ. ඔයාගේ කබඩ් එක කරලා කබඩ් එකේ මොකක් කරේ එක තට්ටුවක ටක් ගාලා 5 කියලා ලේබල් එකක් ගන්න ඒකේ යගේ කපඩා කරා කියලා දැන් අන්න ඒ වගේ එකක් හිතන්න. ඒකේ ප්‍රධාන මතකේ RAM එක කියන්නේ GB 2 3ක GB 8 16 32 64 වෙනකම් උනත් වෙන්න පුළුවන් ඒ වගේ ගණන් වලින් නම් භාවිතා වෙන්නේ මොකක් හරි RAM එකේ තැනකට ගිහිල්ලා එතනින් චූටි ඉඩක් වෙන් කරගෙන එතන එයා 5 කියන නමට දාලා අගයක් කපඩා කරනවා. හරි. ඊළඟට තුන්වෙනි පේරේට හැම යා මොකද කරන්නේ? වේරියබල් එකක් හදා ගන්නවා. ඒ වේරියබල් එකේ නම රේඩියස්. හරි. සහ එයාගේ දත්ත ප්‍රරූපය රියල්. රියල් කියන්නේ දශම සංඛ්‍යා. හැබැයි එතකොට එයා මොකද කරන්නේ මේ කියලා ප්‍රධාන මතකයට ගිහිල්ලා රේඩියස් කියන නම ගහලා මතක කොටසක් වෙන් කර ගන්නවා. හැබැයි තවම ඒකේ ගබඩා කරන්න දෙයක් එයාට අහු වෙලා නැහැ. හරි. ඊළඟට මෙන්න මේ දැන් මෙතන ස්පෙලියන් තියෙන්නේ මම ඒ ස්පෙලියක් දෙන්න ඔයාලට මේක තේරුම් ගන්න ලේසි වෙන නැත්නම් එක ගොඩේනේ. ඊළඟට මෙතෙන් ඇවිල්ලා මේ ප්‍රොසීඩියර් කියන වචනේ දැක්ක ගමන් එයා මේක කියවන්නේ නැහැ මෙතනින් එහාට කියවන්නේ නැහැ. එයා මෙතනින් එහාට කියවන්නේ එයාට අදාළ නැහැ. එයා ඊළඟ එන්නේ. එතකොට ඊළඟ එක කියලා අර්ථ දක්වන්නේ මොකක්ද? මෙන්න මේ P අකුර තියෙන මේ P අකුර කෙලින් පහළ තියෙන ඊළඟ එක නකවද මෙයානේ. එතකොට එයා හැම වෙලාවෙම මොකක් හරි ප්‍රොසීඩියර් එකක් අහු වුණා. ඉතින් පස්සේ ආයෙකට ඒ අදාළ ප්‍රොසීඩියර් කියවන්නේ නැහැ. ඊට යට තියෙන එක්කෙනාට යනවා. ඊට යට තියෙන එකෙන් අදහස් කරේ මේ මට්ටමේ ඉන්න අය. දැන් මේ මට්ටමේ ඉන්න අය මේ ප්‍රෝග්‍රෑම් කියන එක්කෙනා මේ ප්‍රෝග්‍රෑම් කියන එක්කෙනා කොන්ස්ටන්ට් කියන එක්කෙනා වේරියබල් කියන එක්කෙනා ආයි මේ ප්‍රොසීඩියර්ස් තුන මේ ඔක්කොම එක මට්ටමේ ඉන්න. තව පහළට ගියොත් මොනවාද මේ බිගින් එක ඊට පස්සේ මෙන්න මේ එන්ඩ් එක එක මට්ටමකින්. තව මොනවාද? මෙතන තියෙන බිගින් එක මේ බිගින් ඒවා ටික මේ කට්ටිය එක මට්ටමකින්. පේනවද ඔයාලට? ඉලක්ක වාට පේන්නේ නැතිනේ. ඉලක්ක තියෙන්නේ මේ කඩේ. ඊළඟට මේ right ln ටික ඊට පස්සේ මේ read මෙන්න මේ කට්ටිය එක මට්ටමක තියෙනවා. එතකොට හැම වෙලාවෙම වෙන ප්‍රොසීඩර් එකක් අහු වුණාට පස්සේ මොකද කරන්නේ? එයාව කියවන්න නැතුව ඒ මට්ටමේ ඉන්න ඊළඟ රූලට යනවා. දැන් මෙතන නම් ඒ රූලට ආවම එයාත් මොකද්ද? එයාත් ප්‍රොසීඩර් එකක්. එතකොට එතනදිත් එයාව කියවන්න නැතුව ඊළඟ රූලට යනවා. එයාත් ප්‍රොසීඩර් එකක්. එහෙනම් ඊළඟට කියවන්න නැතුව කොතෙන්ද යන්නේ? මෙන්න මෙතෙන්ට. එහෙනම් සරලවම කිව්වොත් මෙන්න මේ කෝඩ් එකේ මෙන්න මේ වේරියබල් රේඩියස් රියල් කියන එකට පස්සේ ක්‍රියාත්මක වෙන එක නේද? මෙන්න මෙයා. ඇයි මේ මෙතන දැක්කම මෙතෙන්ට එනවා. මෙතන දැක්කම මෙතෙන්ට එනවා. මෙතන දැක්කම මොකද්ද වෙන්නේ? මෙතෙන්ට එනවා. එහෙනම් මෙතෙන්ට ආවට පස්සේ අපි කියමු. බීනේට ගියාට පස්සේ එයා තේරුම් ගන්නවා මෙන්න මෙතන තමයි ප්‍රධාන ක්‍රමලේක මෙතනින් පටන් ගන්න. ආයෙනම් theoretic පටන් ගමු. ඊළඟ එකට ගියාට පස්සේ මෙන්න මෙහෙම කමාන්ඩ් එකක් දීලා තියෙනවා. මොකද්ද මේ? get data radius. එතකොට මෙයා දන්නවා දැන් උඩ ප්‍රොසීඩියර්ස් තුනක් මට හම්බුණා නේ ප්‍රොසීඩියර්ස් තුනක් හම්බුණා එහෙනම් ඒ ප්‍රොසීඩියර් කෙනෙක් වෙන්න ඕනේ මේ දීලා තියෙන්නේ නමකුත් දීලා තියෙනවා get data කියලා එහෙම කියලා එයා උඩට හොයාගෙන යනවා දැන් තමයි මෙයා මේ උඩ ඒවා කියවන්න පටන් ගන්න. දැන් උඩට ගියාම ඒත් ඔක්කොම කියවන්නේ එයා ඉස්සෙල්ලම කරන්නේ මොකද්ද මෙන්න මේ කියන get data කියන නම හොයාගන්න එක get data කියන නම හොයාගෙන ගියාම එයාට හම්බෙලා මෙන්න මෙතන get data කියන නමක් තියෙනවා. එහෙනම් දැන් මෙතන කියලා තියෙන්නේ මොකද්ද? get data කියන එක ක්‍රියාත්මක කරන්නවලු මෙන්න මේ radius කියන input එකට අදාළව. එහෙම තමයි කියලා තියෙන්නේ. හරිද? එතකොට ඒකට අදාළව එහෙම කියලා තියෙන්නේ. එහෙනම් එයා යනවා මෙතෙන් ගිහිල්ලා මේ get data කියන එක නම් හොයාගත්තා. හරි ඒක radius කියලා කෙනෙකුත් ඉන්නවා. අපි ඉස්සරහට හත්ගෙන දැන් එයා මෙන්න මේක full කියවනවා. මොකද්ද වෙන්නේ? මුලින්ම වෙන්නේ right ln කියලා එකක් තියෙනවා. ඒකෙන් එයාලා කියලා තියෙනවා enter කරන්න radius එක කියලා command එකක් පරිශීලකයාට දීලා තියෙනවා. ඊට පස්සේ පරිශීලකයා radius එකට අගයක් දුන්නම අපි තුමු 7 කියලා දුන්නා කියලා. ඒ 7 කියන අගේ එයා ගබඩා කරගෙන තියෙනවා radius කියලා variable එකක් හදාගෙන ඒකට දාලා. එතකොට මේ වැඩේ කරලා ඉවරලා ඒ කියන්නේ මෙන්න මේකට දාලා වැඩේ ආ ඉවර කරා. ඊළඟට එනවා ඊට යට පේලියට. මෙතෙන් ඩාටස් මොකක්ද තියෙන්නේ? අර වගේ විදිහට process circumference කියලා process circumference කියලා එකක් තියෙනවා. එතකොට එයා මෙන්න මේ process circumference කියන වචනේ හොයාගෙන උඩ ගියාම මේ එයාට හම්බ වෙනවා මෙන්න තව procedure එකක්. එතකොට ඒ procedure එකට දාලා වැඩේ දැන් කරනවා. මොකද්ද? ඒකෙන් කරන්නේ මේ එයා අලුතෙන් variable එකක් හදාගන්න තියෙනවා circum කියලා. එතකොට circum එක සමානයි දෙවාරයක් 5 වැඩි කිරීම
රේඩියස් කියලා එයා ගණනය කිරීමක් කරලා තියෙනවා. ඊට පස්සේ මොකද කරලා තියෙන්නේ? අන්න ඒ ගණනය කිරීමෙන් ආව සර්කම් කියන එකට දාලා ඒ කියන්නේ පරිධියට දාලා එයා මොකද කරලා තියෙන්නේ? ප්‍රතිදානය කරලා තියෙනවා. එතකොට මේ සම්පූර්ණ මේකට දාලා ටික ඉවර කරා කියන්නේ ඒකෙන් අදාළ මේ අදහස් වෙන්නේ මොකද්ද? මෙන්න මේකට දාලා වැඩේ ඉවරුණා. ඊළඟට යා මොකද වෙන්නේ? මෙන්න මේ පේලියට එනවා. එතකොට මේ පේලියට ආවට පස්සේ මෙතන තියෙනවා process area කියලා නමක්. එයා ඒක හොයාගෙන කෝඩ් එක උඩට යනවා. එතකොට එයාට මෙතන හම්බ වෙනවා process area කියන එක. නේ? ඊට පස්සේ අනේ process area කියන procedure එකට දාලා වැඩ ටික මෙතන කරනවා. මොනවද එතන කරන්න තියෙන්නේ? මේ මුලින් variable එකක් හදාන්න තියෙනවා ඒ area කියලා. ඊට පස්සේ උපක්‍රම ලේඛය ආරම්භ වෙනවා. උපක්‍රම ලේඛය මොකද්ද වෙන්නේ? මුලින්ම area සමානයි pi r වර්ගය. එහෙම නැත්නම් phi වැඩි කිරීම radius වැඩි කිරීම radius. එතනින් එයා area එක ගණනය කරලා දෙනකට වර්ගඵලය ගණනය කරලා තියෙනවා. ඊට පස්සේ වර්ගඵලය ප්‍රතිදානය කරලා තියෙනවා. ඒකට දාලා ටික ඉවර කරාට පස්සේ මේ වැඩේ ඉවරයි. ඊට පස්සේ පහළට ආවට පස්සේ ක්‍රම ලේඛය එන්න වෙනවා. දැක්කද? මට කියන්න තේරුණාද කියලා? තේරුණාද මොනවද තේරුම් ගන්න කියනවාද? තේරුණා සර්. අනිත් අය තේරුණා අයියේ. හරි. එහෙනම් දැන් මෙන්න මේ කෝඩ් එක හරිද? දැන් අපි අනුමාතුකාව ලිව්වනේ. මේ කෝඩ් එක මේ විදිහටම ලියාගන්න. ඉක්මනට ලියාගන්න. පිළිවෙලට ලියාගන්න. මේකේ තියෙනා වගේම පිළිවෙලට ලියාගන්න. හරිද? මේ විදිහටම ලියාගන්න. පිළිවෙලට ලියාගන්න. මේ හොඳට බලන්න මේ එක කෙලින් තියෙනවා එක කෙලින් එන විදිහට මේ විදිහට ලියාගන්න. මම ඔයාලට විනාඩි 5ක් විතර දෙන්නම්. ලියාගන්න.